බුද්ධ දේවාතර බුද්ධ රාත්න සර මේ සරණේ ධම්ම දිවා සංඝ දිවාකර සංකරාන තර මේ සරණේ वर्तमान विहाराधिपति स्विट्जरलैंड සතරේදෙන සුබ මොහොතේ විවෘත කිරීමට නියමිත මේ සංඝාවාස ගොඩනැගිල්ල එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික පුරුණු ආයතනය විවෘත කිරීමේ අවස්ථාව ඒ සඳහා වැඩමවදාළ පූජනීය මහා සංඝරත්නයේ ගෞරව නමස්කාර පූර්වක පිළිගන්නවා. ඒ අතර මේ ව්‍යාපෘතියේ නියමවානන් ලෙස අපට අනුශාසනා කරමින් නිරන්තරයෙන්ම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දෙන මාගේ ධර්මාචාර්ය පහළදොළොස්පත්ති ප්‍රධාන සංඝ නායක විවලල ශ්‍රී සෝමතරාරාම අධිපති ඉස්ලාමික පරිණාධිපති අතිපූජ්‍ය පන්නල සුමේද නායක ස්වාමීන් වහන්සේ ව්‍යාපෘතිය අද වෙනකොට මේ තත්ත්වයට ගොඩනගන්න ඉඩක් සැලසුණා. ඒ සඳහා උදව් උපකාර කළ විශාල පිරිසක් ඉන්නවා. අපේ සතර පෙරේ දායක පිරිස, ඒ වගේම ප්‍රදේශවාසීන්, ඒ වගේම අනුග්‍රහය ලබා දුන් විශාල පිරිසක්. ගමේ දායක පිරිස අතර පෙරදිරු ශිල්පීන්, සම්පරිත්‍යාග කළ මිලමුදල් ලබා දුන් හැමෝම මේලා කාරණකව සිහිපත් කරලා ඒ අයත් පිළිගන්නවා. විශේෂයෙන්ම ආසේලා විශේෂයෙන් ගලිගොඩපෙටිය පුරාණ විහාරාධිපති ඉස්ලාමික නියෝජ්‍ය විදුහල්පති දරුකඩවතු උඩුගම කේමානන්ද ස්වාමීන් වහන්සේ, ඒ වගේම මේ අවස්ථාවට වැඩම අවදාළ අපේ දරුකඩවතු බලවරත්යාගම සෝමනතන අපේ හාමුදුරුවෝ
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බුදු සසුන රකින්නට බැරිදගාමී ගුණ බරිනි. උදාර සමිඳුනි මැති දුනි බැති බර ඔබේ දෙපා පිනිපා කරමි. ඔබේ දෙපා පිනිපා කරමි. සසුන නගන්නට රටක් දනන්නට වේසෙන මහානාහිමිවරුනේ. පින්බිම වෙත සැපැමිණි ඔබ පිළිගමු. හිමිපා මුලගී මල් අතුරා. හිමිපා මුලගී මල් අතුරා. හෙළදෙරනේ බුදු සසුන රකින්නට බැරිදගාමී ගුණ බරිනි. උදාර සමිඳුනි මැති දුනි බැති බර ඔබේ දෙපා පිනිපා කරමි. මේ අවස්ථාවේදී අපි උත්සව සභාව මුලින් ඉඳලා බොහොම කෙටියෙන් සංවිධානය කළා. අවසාන මොහොතේ දායක මහතුරුන්ගේ ස්තුතිය තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඒ නිසා මම ඉතාම කෙටියෙන් මේ වෙලාවේදී කළ යුතු කාර්යය සිදු කරලා මහා සංඝරත්නය කෙරෙන්න තියෙන කටයුතු ඒ නිලධාරි මණ්ඩලයට ස්තුති කළා. මේ කාර්යය ඉෂ්ට කරගන්න අපේ ගමේ අය විශේෂයෙන් සම්බන්ධ වෙලා මේ ආරම්භ කළා. ඒක අවසන් කරගන්න බැරි වෙච්ච නිසා මේ මුදා උදාහරණයක් විශේෂ අනුග්‍රහය අනුව තමයි උන්වහන්සේගේ ඉල්ලීම අනුව මෙවා අද දවසේ නමුත් ඉවර කරන්න අවසන් වෙනවා. උන්වහන්සේද තව සති දෙකකින් විතර නැවත ජිනීවාවට වැඩමවන්න සිද්ධ වෙනවා. ඉතින් කතා කරන්නේ ප්‍රධාන වශයෙන් අපේ දායක දායිකා පිරිස කියන්නේ ඥාති පිරිසයි. මේ ගමේ වැඩි හරියක් ඉන්නේ. ඒ ඥාති පිරිසට ප්‍රදේශවාසී සතර පේරුවේ දායක දායිකා පින්නතුන්ටත් මතක් කරන්න ඇතුළත් වෙන්න.
විමලරත්න ආමතුරුන්ගේ උවමනාවක් නිසා මේ විහාරස්ථානය හැදුණු නෙවෙයි. මාති කෙටියෙන් සඳහන් කළා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි වෙනකොට මේ පන්සලට අයිති භූමියක්